රෑට කෑවාම මහත් වෙනවද? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේක. ඒතකොට ගොඩක් අය කරන්නේ මේ රෑට කෑවාම මහත් වෙනවා කියලා හිතාගෙන ගොඩක් වෙලාවට උදේට දවල්ට හවසට Tamanට ඕන තරම් Taman ආස දේවල් Tamanට අති ප්‍රමාණයට කාලා මේ රෑට බඩගින්නේ ඉන්නවා. මොකද රෑට කෑවම තමයි මහත් වෙන්නේ කියලා හිතාගෙන. ඒත් වැඩක් වෙන්නේ නැහැ. මතක තියාගන්න ඔයා උදේට කෑවත් දවල්ට කෑවත් රෑට කෑවත් කැලරීස්ම තමයි. ඔයා උදේට දවල්ට කාලත් ඔයාගේ ඩේලි කැලරි ඉන්ටේක් එකට වඩා ඔයාගේ ඇඟට කැලරීස් ලොකු ප්‍රමාණයක් යනවා නම් අනිවාර්යයෙන්ම ඔයාව මහත් වෙන්න පුළුවන්. එතකොට ඔයා උදේට දවල්ට කාලා රෑට කෑවේ නැහැ කියලා කිසිම තේරුමක් වෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න ඔයා කරද්දි කන්න ඕනේ. ඔයා දැනගන්න ඕනේ ඔයා උදේට කන්නේ කොහොමද? දවල්ට කන්නේ කොහොමද? රෑට කන්නේ කොහොමද කියලා ඔයා මේ මීල්ස් තුන බැලන්ස් කරලා ගන්න ඕනේ. මොකද ඔයා උදේ දවල් ලොකු ප්‍රමාණයක් කෑවා කියලා ඔයාව රෑට බඩගින්න හිටියම් වෙන්නේ නිකන් අර වාගෙන් අර බඩ පිම්බිච්ච ගතිය වගේ පොඩ්ඩක් අඩු වෙනවා. අර බ්ලෝට් වෙලා තියෙන ගතිය අපි කෑවම නම් පිම්බිලා එන්නේ. අන්න ඒ ගතිය අඩු වෙනවා. ඒතර ගොඩක් කට්ටිය හිතන්නේ මම දැන් ඩයට් එකේ ඉන්නේ. මම රෑට කන්නේ නැහැ. හැබැයි මගේ ඇඟ ඉක්මනට අඩු වෙනවා කියලා. හැබැයි කාලයක් කරලා බලන ගොඩක් කට්ටියට කිසිම රිසල්ට් එකක් නැහැ. මොකද උදේට දවල්ට ලොකු මීල්ස් අරගෙන තමන්ට ආසාස දේවල් කාලා තමන්ගේ ඩේලි කැලරි ඉන්ටේක් එකට වඩා කැලරීස් ලොකු ප්‍රමාණයක් ඇඟට ගිහිල්ලා ඉවරයි. ඉතින් මට තියාගන්න ඔයා දැනගන්න ඕනේ ඔයාගේ ඩේලි කැලරි ඉන්ටේක් එක කොච්චරද කියලා. අන්න ඒක ඔයාගේ බ්‍රේක්ෆාස්ට් එක, ලන්ච් එක, ඉවිනිං ස්නැක් එක, ඩිනර් එක මේ මීල්ස් හතර බැලන්ස් කරලා ගන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකන්ද මේ උදේට දවල්ට කාලා මේ රෑට නොකනොබී ඉඳලා දුක් විඳින්න ඕනේ නැහැ. ඒකන්ද අද ඉඳන් මේ රෑට කෑම මහත් වෙන කියන මතේ ඔළුවෙන් අයින් කරලා මේ විදිහට හරි විදිහට තමන්ගේ මීල්ස් ටික බැලන්ස් කරලා ගන්න.